යමෙකු තමාගේ මිතුරන් නොදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. ඇත්ත තමයි. එහෙම තව මිතුරෙක් වෙනුවෙන් දිවි පුදන යාළුවෝ ඉන්නවද? ඉන්නවනම් බොහෝම කලාතුරකින් තමයි ඒක. නමුත් මේ ජේසුගේ දිවි පිදීම. ජේසුගේ දිවි පිදීම ඔබට මට පුදුම අභියෝගයක් සහ දැනිල්ලක් වෙන්න ඕන ඔතනදී. ඒ ජේසු කියනවා ඔබට මටත් එහෙම කරන්න කියලා. කරන්න පුළුවන්ද? කරන්නේ කවුද? කරලා තියෙන කෙනෙක් බලන්න නම් කරන්න. මගේ මමත්වය ආත්මාර්ථකාමීත්වයට වටපිටාව හදන ලෝකයක පරාර්ථකාමී වෙන මිනිස්සු කී දෙනෙක් ඉන්නවද බලන්න. නමුත් ඔබට අද ආරාධනා කරනවා අපිට මේ මට්ටම උපරිමයෙන්ම තියාගන්න බැරි වුණත් යම් ප්‍රමාණයකට හෝ ඔබ පරාර්ථකාමී වෙන්න. තව කෙනෙක් ගැන හිතන්න, තව කෙනෙක් වෙනුවෙන් වැය වෙන්න. බැරි නෑ. ඔබට දේශ පිටයි.